මිනිස්සු ජීවිතයෙන් පලා යනවා. මේ අතරතුරේදී පොහොසත් මිනිස්සුන්ගේ දරුවෝ අයාලේ යනවා. ව්‍යාපාරික ලෝකයේ ප්‍රසිද්ධ නාමයක් තියෙන ප්‍රසිද්ධියෙන් පිරුණු කෙනෙක් සියදි විනාශා ගත්තා. මිනිස්සුන්ට රත්තරන් තියෙනවා, මිනිස්සුන්ට ෆෙරාරිස් තියෙනවා, මිනිස්සුන්ට කීර්ති නාමය තියෙනවා, මැන්ෂන් තියෙනවා, වෙළඳ සන්නාම තියෙනවා. නමුත් මිනිස්සුන්ට එකක් නැහැ. මොකක්ද මිනිස්සු ගොඩාකට නැත්තේ? ඒගොල්ලන්ට ගොඩාක් දේවල් තිබර අවශ්‍ය කරන දේ සිතේ සමාදානය නැහැ. ඊටාම දුක කතාවක් අහන්න ලැබුණා. එක කතාවක් නෙවෙයි, කතන්දර දිගටම ඇහෙන ලැබෙනවා. මිනිස්සු ජීවිතයෙන් පලා යනවා. මේ අතරතුරේදී පොහොසත් මිනිස්සුන්ගේ දරුවෝ අයාලේ යනවා. ඊටාම උගත් පොහොසත් ව්‍යාපාරික ලෝකයේ ප්‍රසිද්ධ නාමයක් තියෙන ප්‍රසිද්ධියෙන් පිරුණු කෙනෙක් සියදි විනාශා ගත්තා. එතකොට අපි කල්පනා කරලා බලනවා, මිනිස්සුන්ට රත්තරන් තියෙනවා, මිනිස්සුන්ට ෆෙරාරිස් තියෙනවා, මිනිස්සුන්ට කීර්ති නාමය තියෙනවා, මැන්ෂන් තියෙනවා, වෙළඳ සන්නාම තියෙනවා. නමුත් මිනිස්සුන්ට එකක් නැහැ. මොකක්ද මිනිස්සු ගොඩාකට නැත්තේ? ඒගොල්ලන්ට ගොඩාක් දේවල් තිබර අවශ්‍ය කරන දේ සිතේ සමාදානය නැහැ. සිතේ සමාදානය තියෙන්න ජීවිත යුද්ධය කරන්ට, ජීවිත යුද්ධයට අවශ්‍ය කරන යුද උපකරණ, යුද මෙවලම් තියෙනවා. මේ යුද උපකරණ නැතුව ජීවිත යුද්ධයට ගියොත් ඔය හරියට යුද්ධයට හෙළුවෙන් යනවා වගේ වෙන්නේ. නිකන් හිතලා බලන්න. හතුරෙක් ඉස්සරහට කිසිම අවි ආයුධයක් නැතුව, ආරක්ෂක උපකරණයක් නැතුව හතුරෙක් ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ කියලා? ඒ හතුර කෑලි වලට ඉරලා දායි. ජීවිත ප්‍රශ්න, ජීවිත වේදනාවන්, සිත් තැවුල්, අත්හැරීම්, රැකියාවේ ප්‍රශ්න, පීඩනය, මේවා ඔයව කෑලි වලට ඉරලා දායි. ඔය ජීවිතේට අවශ්‍ය කරන යුද මෙවලම් පැලඳගත්තේ නැත්තම්. මම මෙවලම් 3ක් ගැන ඔබට කතා කරනවා. 4ක් ගැනත් කියන්නම්. පළවෙනිම මෙවලම තමයි ඔයාගේ මනස, ඔයාගේ සිතුවිලි ප්‍රොඩියුස් කරන, සිතුවිලි බැටල් කරන මේ මනසට සුභවාදී හෙල්මට් එක පැලඳ ගන්න. අසුභවාදී සිතුවිලි හැමතැනම. ඔයාගේ මනසට අසුභවාදී සිතුවිලි, බාහිර ලෝකේනුත් අසුභවාදී සිතුවිලි. ජීවිතේ ප්‍රශ්නේ දකින්න නෙවෙයි, ප්‍රශ්නෙට ඔබෙන් තියෙන උත්තරය දකින්න. ඔය හෙල්මට් එක ඇඳාම, සුභවාදී හෙල්මට් එක ඇඳාම, ඒ හෙල්මට් එක උදව් කරනවා අසුභවාදී දේවල් ඔයාගේ මනසට ඇතුල් නොවී ඉන්න. ඒක කරන්න බෑ, අරක කරන්න බෑ, අමාරුයි, කවුරුත් මේක කරලා නැහැ. ඒකින්ද සුභවාදී හෙල්මට් එකෙන් මනස ආරක්ෂා කරගන්න. එතකොට අර ප්‍රශ්නෙට එහා ගිය උත්තරය පේනවා. right? බිය එහෙමත් නැත්නම් threat එක, අභියෝගයට එහා තියෙන opportunity, you will see the opportunity above the threat, and that you will see the solution above the problem. A lot of people are actually talking about the problems. They will come and say, that problem, this is not there, that is not there, we cannot just do this because we don't have this. The government is not supporting us. My parents are not supporting us. Grumbling. So be careful and make sure that you have the helmet of positivity. ඔයාගේ ඔළුව වටේට හෙල්මට් එක දාගන්න සුබවාදී. දෙවෙනි එක තමයි ඔයාගේ හදවත ආරක්ෂා කරගන්න තුවාල දෙන්න නැතුව. හදවතට ලය වැස්මක් පැලඳ ගන්න ආදරය. මිනිස්සු හිත රිදවනවා, මිනිස්සු දාලා යනවා, මිනිස්සු විවේචනය කරනවා, පිහියෙන් අයින්නවා වගේ දේවල් කරනවා. මේ වෙලාවේදී ඔයාගේ හදවත ආරක්ෂා කරගත්තේ නැත්නම් ආදරයෙන් ඔයා කඩාගෙන වැටෙනවා මිනිස්සු කරන දේවල් වලට. ආදරය කියන්නේ ෆීලිං එකක් නෙවෙයි. ආදරය කියන්නේ තීරණයක්. දරුවෝ මුරණ්ඩුකම් කරද්දී තීරණය කරන්න ඕනේ ආදරය කරන්න. අසල්වාසීන් නපුරුකම් කරද්දී තීරණය කරන්න ඕනේ ආදරය කරන්න. ඇයි තීරණය කරන්නේ? ආදරය කරේ නැත්නම් තිත්තකම නපුරුකම ඇවිල්ලා. තිත්තකම නපුරුකම කියන්නේ කැන්සර් එකක් වගේ. ඒක ඔයාගේ මනස කුරුවල් කළාට වැඩ කරන්න දෙන්නේ නැතුව ඔයාගේ ශක්තිය හොරකම් කරනවා. ඒක නිසයි breastplate එක. That's why the breastplate of love is important, so that you not allow the bitterness to shipwreck you. You'll not allow the bitterness and anger to act as a cancer and steal and suck your energy. Understand what I'm saying? තුන්වෙනි එක තමයි ඔයාට ඕනේ confidence එක. ආත්ම ශක්තිය කියන කඩුව. මේක නැතුව බියගුළු කමට, පරාජයට ඉඩ දුන්නොත් බියගුළු කමයි, අතීතයේ වෙච්ච දුකයි, right? අනාගතය ගැන තියෙන බියයි ඔයාව හීනමානයෙන් පුරවලා ඔයාට එක අඩියක් ඉස්සරහට තියන්න දෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔයාගේ මනස ආරක්ෂා කරන්න
සුභවාදීත්වය සුභවාදී කම කියන හෙල්මට් එකෙන් ඔයාගේ පපුව ආරක්ෂා කරන්න ආදරය කියන ලායවැස්මෙන් ඔයාගේ අතට ගන්න ආත්ම ශක්තිය කියන කඩුව ඊට පස්සේ රෙසිලියන්සි නැවත නැගිටිනවා කියන බූට්ස් දෙක දාන්න වැටෙනවා නැගිටිනවා මං ජීවිතේ කී පාරක් වැටිලා ඇතිද අද මට ලංකාව විතරක් නෙවෙයි එංගලන්තයේ ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ මිනිස්සු මගේ ජීවිත කතාව අහනකොට wow he's amazing this Sri Lankan is amazing you know his life story is astonishing and they respect me and they salute me and I kept on fighting mate මං සටන් කරා resiliency boots අඳගෙන ඒක නිසා හොඳට මතක තියාගන්න සුභවාදීකම කියන හෙල්මට් එක ආදරය කියන ලායවැස්ම ආත්ම ශක්තිය කියන කඩුව නැවත නැගිටින බූට්ස් දෙක ඇඳගෙන යුද්ධයට හෙළුවෙන් යන්න එපා යුද්ධයට අවි ආයුධ පළඳගෙන අවි ආයුධ ඇතිව යන්න එහෙම ගියොත් සතුරාව පරාජය කරන්න පුළුවන් යුද්ධයට හෙළුවෙන් ගියොත් සතුරා ඔයාව ජීවිතයේ එන ජීවිත ප්‍රශ්න නැමැති පීඩනය නැමැති අභියෝග නැමැති කුණාටු නැමැති සතුරා ඔයාව කීතු කරයි Dr. Philip Neri, Trainee Academy, producing champions, transforming companies. Dreamcatcher LK to capture your dreams.